ආයිබෝන් කියන හැම දෙනෙක්ටම කුරුල්ලන්ට ආදරය කරන ඔයාලා හැම කෙනෙක්වම මගේ මේ අලුත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් කුරුල්ලෝ ගැන විස්තර දැනගන්න කැමති නම් channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒකට සමා වෙන්න කියනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු කොලොනි බ්‍රීඩින්. එහෙම නැත්නම් රන් එකේ කුරුල්ලෝ හදනවා කියලා අපි කියනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයේදී අපිට හදන්න පුළුවන් කුරුල්ල වර්ග මොනවද? අපිට මේ ක්‍රමයේ තියෙන ගැටලු මොනවද? මේ ක්‍රමයේදී අපිට ගන්න පුළුවන් වාසි මොනවද? අන්න ඒ වගේ සම්පූර්ණ විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි. මොකද්ද මේ කොලොනි බ්‍රීඩින් කියන්නේ? ඉතින් අපි සාමාන්‍යයෙන් එකම කේජ් එකක කුරුල්ලෝ ජෝඩු වැඩි ප්‍රමාණයක් එකට දාලා හදන එක තමයි අපි සාමාන්‍යයෙන් කොලොනි බ්‍රීඩින් එහෙම නැත්නම් රන් එකේ කුරුල්ලෝ හදනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමයේදී අපි සාමාන්‍යයෙන් ජෝඩු 3-4ක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි එකට හදන එක අපිට කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ක්‍රමේ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ටිකක් ලොකු කූඩුවක් පාවිච්චි කරන්න සත්තුන්ට. මොකද එහෙම නැත්නම් ටිකක් පොඩි කූඩුවක සත්තු වැඩි ප්‍රමාණයක් දැම්මහම එයාලට තියෙන ඉඩ අඩු වෙනවා. එතකොට එයාලා කොටා ගන්න ගතිය වැඩි, බ්‍රීඩ් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඉතින් එයාලට මේට් වෙන ගැටලු වෙනවා. අනේ වගේ ගැටලු වෙන හින්දා අනිවාර්යයෙන්ම මේ ක්‍රමයේ පාවිච්චි කරනවා නම් ටිකක් ලොකු කූඩුවක් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලා මෙයාලට බිත්තර දාන්න තියෙන බොක්ස් එක හරි මුට්ටිය හරි එහෙම මොකක් හරි ඔයාලා පාවිච්චි කරන දෙයක් අනිවාර්යයෙන්ම ඉන්න ජෝඩු ප්‍රමාණයට වඩා 2-3ක් හරි වැඩිපුර තියන්න ඕනේ කූඩුවේ. මොකද එහෙම නැත්නම් එයාලා එකම එකට පොරකන්න තියෙන ඉඩ වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේ ක්‍රමයට සතු බ්‍රීඩ් කරන්න අදහසක් තියෙනවා නම් ඉන්න ජෝඩු ප්‍රමාණයට වඩා අනිවාර්යයෙන්ම 2-3ක් හරි වැඩිපුර මුට්ටි හරි බොක්ස් හරි ඔයාලා පාවිච්චි කරන දේ වැඩිපුර කූඩුවේ තියලා තියන්න. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔයාලා කොලොනි බ්‍රීඩින් කරන්න අදහසක් තියෙනවා නම් ඉතින් ඒ වගේම තමයි අපිට මේ ක්‍රමයේදී කිසිම ගැටලුවක් නැතුව බ්‍රීඩ් කරන්න පුළුවන් කුරුල්ලෝ වර්ග මොනවද කියලා අපි කතා කරමු. ඉතින් අපිට සාමාන්‍යයෙන් පින්චස් වර්ග, බෙන්ගාලි එහෙම නැත්නම් අපි සොසයිටි පින්ච් කියලා කියනවා, ජාවා, ගෝල්ඩියන්, ඩවුස් වර්ග මෙන්න මේ වගේ සත්තු අපිට කිසිම ගැටලුවක් නැතුව කොලොනි බ්‍රීඩින් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මොකද මේ සත්තු වැඩි ඇග්‍රෙසිව් නැහැ. එහෙම මෙහෙන් පොඩ්ඩක් කොටා ගන්න ගතියක් තිබ්බත් ඒක ලොකු ඩැමේජ් වලට යන කොටා ගැනීමක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපිට බය නැතුව එකට රන් එකේ දාලා තියන්න පුළුවන්. ඉතින් අපි පින්චස් වර්ග ඒ වගේම ගෝල්ඩියන් වර්ග හදනවා නම් අපිට එයාලත් එක්කම කවලා මේ සොසයිටි පින්ච් එහෙම නැත්නම් අපි බෙන්ගාලි කියන මෙන්න මේ සත්තු අපිට බය නැතුව අර සත්තු එක්කම දාලා බ්‍රීඩ් කරන්න පුළුවන්. මොකද එහෙම වුණාම මේ බෙන්ගාලි කියන සත්තු එයාලගේ පැටවුන්ට වගේම එතන ඉන්න අනිත් පැටවුන්ටත් හොඳටම කෑම කවනවා. ඉතින් ඒකෙදි අපිට පැටවුන් හොඳට වර්ධනය කරගන්න පුළුවන්. ඒ වාසිය ගන්න පුළුවන් අපිට මේ බෙන්ගාලි කියන සත්තුන්ගේ. ඉතින් ඒක නිසා ඔයාලා පින්චස් වර්ග ඒ වගේම ජාවා, ගෝල්ඩියන් වගේ සත්තු හදනවා නම් බෙන්ගාලි ජෝඩුව දෙකක් ඒ කූඩුවෙම දාලා තියාගත්තොත් ඔයාලට ඒ වාසිය ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට ඇෆ්‍රිකන් ලව් බර්ඩ්ස්, කොකටේල්, නෝමල් ලව් බර්ඩ්ස් එහෙම නැත්නම් අපි බජිරිගා කියනවා. මෙන්න මේ සත්තු හදනකොට පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මොනවද කියලා වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. ඉතින් අපි බලමු මේ ක්‍රමයේදී අපිට ගන්න පුළුවන් වාසි මොනවද කියලා. ඉතින් අපි මේ කොලොනි බ්‍රීඩින් කරද්දී අපිට මේන්ටේන් කරන්න තියෙන එක කූඩුවයි. අපිට කෑම වතුර දාන්න තියෙන එක කූඩුවකට. ඉතින් අන්න ඒක නිසා ඔයාලගේ කෑම වතුර දාන්න යන කාලේ ගොඩක්ම ඉදිරි කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වාසිය මේකෙදි අපිට ගන්න පුළුවන්. ඉතින් මොකද රස්සාවලට යන කට්ටියට උදේට හදිසියෙට කෑම වතුර දාන්න ගියාම කූඩු ගොඩක් තිබ්බොත් හරි කරදරයි ඒක. ඒක නිසා මේ ක්‍රමයේදී එකම වතුර වාජන කෑම වාජන දාලා එක කූඩුවයි බලන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා කාලේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ වාසිය ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අලංකාරයට ලොකු කූඩුවක් හදලා සත්තු ගොඩක් දාලා ගෙදර ලස්සනට අපිට කූඩුවක් මේන්ටේන් කරගන්න පුළුවන්. ඉතින් ලස්සනට සත්තු හදද්දී මේ ක්‍රමය ගොඩක් හොඳයි. ඉතින් සත්තුන්ට ලොකුවට ඇතුළේ ගහක් වගේ එහෙම හදලා ඔයාලට අවශ්‍ය විදියට මේක ඩෙකරේට් කරගෙන ඒ විදියට ලස්සනට හදද්දී මේ ක්‍රමය හොඳටම ගැලපෙනවා.
ඉතින් ඒ වගේම තමයි අපි බලමු මේ ක්‍රමයේදී අපිට එන ගැටලු මොනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ ක්‍රමයේදී කෑම දානකොට කෑම යන ප්‍රමාණය ටිකක් වැඩි. මොකද රංචුව වැඩි වෙන්න මෙයාලා කන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් එකම ජෝඩු ගාන වෙන වෙනම කූඩු වල ඉද්දි කන ප්‍රමාණයට වඩා ඒ ජෝඩු ගානම එක කූඩුවේ ඉද්දි කන ප්‍රමාණය ටිකක් විතර වැඩි. මොකද මෙයාලා රංචුව වැඩි වුණාම නිකන් ඉන්න වෙලාවටත් කන්න එක තමයි කරන්න වැඩි හරියක්. ඉතින් අන්න ඒක නිසා මෙයාලට එකට ඉන්නකොට කෑම ටිකක් යන ප්‍රමාණය වැඩි. ඉතින් මේ ගැටලුවත් අපිට මේ කොලොනි බ්‍රීඩින් වලදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඩීවෝමින් කරනකොට ඉතින් එහෙම නැත්නම් අපි එතන ඉන්න එක සතෙකුට වගේ අපිට බෙහෙත් දී ගන්න ඕන වුණාම අන්න ඒ වගේ වෙලාවට පොඩි ගැටලු ඇති වෙනවා. මොකද අපිට එකම වතුර භාජනයක් තමයි සතු ඔක්කොටම දෙන්න වෙන්නේ. ඉතින් සමහර වෙලාවට චූටි පැටව ඉන්න පුළුවන් සමහර බොක්ස් වල. එහෙම නැත්නම් මුට්ටි වල. ඉතින් සමහර ජෝඩු බ්‍රීඩින් වලට ලෑස්ති වෙන ගමන් වෙන්න පුළුවන්. සමහර ජෝඩු බිත්තර දාන ගමන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා කීපයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ කොලොනි බ්‍රීඩින් වලදී. ඉතින් එහෙම වුණාම අපිට ඩීවෝමින් වගේ දේවල් කරගන්න ටිකක් අපහසුයි. මොකද චූටි පැටවු ඉන්නකොට අපිට පණු බෙහෙත් දෙන්න බෑ. මොකද පැටවුන්ට සැර වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි බිත්තර දාන ගමන් වගේ ඉන්න සත්තුන්ටත් සමහර විට හානියක් වෙන්න පුළුවන් පණු බෙහෙත් දෙන එක. ඉතින් එහෙම නැති අවස්ථාවලුත් තියෙනවා. ඉතින් වෙන අවස්ථාවල් තියෙන නිසා අපිට අවදානමක් ගන්න බෑ. ඉතින් අන්න ඒ ගැටලුව අපිට මේ ක්‍රමෙදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි පැටවු ඉන්න කාලෙට එක් ෆුඩ් එකක් වගේ දෙයක් පාවිච්චි කරනකොට අපි සාමාන්‍යයෙන් එක් ෆුඩ් එක මුළු කූඩුවටම එකම භාජනයකින් තිබ්බහම පැටවු ඉන්න ජෝඩුවට අපිට අවශ්‍ය ප්‍රමාණයට එක් ෆුඩ් එක දී ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එතන ඉන්න සත්තු ඔක්කොමලා ඇවිල්ලා ඒක කනවා. ඉතින් ඒක අපිට නවත්තන්න බෑ. ඉතින් එහෙම වුණාම අවශ්‍ය ජෝඩුවට අවශ්‍ය ප්‍රමාණයට කෑම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අනිත් සත්තුත් කනකොට සමහර විට පැටවුන්ට හරි පෝෂණය යන්නේ නැති වෙනවා. ඉතින් ඒ ගැටලුවත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට මේ ක්‍රමයේදී බ්‍රීඩින් වල රිසල්ට්ස් සමහර වෙලාවට අඩු වෙන ගතියක් තියෙනවා. මොකද ටිකක් මෙයාලා මේට් වෙන වෙලාවට එහෙම කූඩුවේ ඉන්න අනිත් මේල්ස්ලා ඇවිල්ලා ඒ මේට් වෙන ජෝඩුවට ඩිස්ටර්බ් කරනවා. ඉතින් එහෙම වුණාම මේ සත්තුන්ගේ බිත්තර ෆර්ටයිල් වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ හේතු හින්දා බ්‍රීඩින් වල රිසල්ට්ස් අපිට අඩු වෙන ගතියක් තියෙනවා මේ සත්තු හදනකොට. ඉතින් මේ ගැටලු ගොඩාක්ම වෙලාවට එන්නේ කොකටේල්, ඇෆ්‍රිකන්, ලව් බර්ඩ්ස් මෙන්න මේ වර්ග වලට තමයි ගොඩක් වෙලාවට මේ ගැටලු වෙන්නේ. ඉතින් අර මම මුලින් කිව්ව ජාවා, පින්චස් ඒ වගේ වර්ග වලට නම් මේ ගැටලුව ලොකුවට බලපාන්නේ නැහැ. ඉතින් මේ ඇෆ්‍රිකන් කොකටේල් වගේ සත්තුන්ට අපි මේ ක්‍රමේ පාවිච්චි කරොත් මේ ගැටලුව අනිවාර්යෙන් වෙනවා. ඉතින් ලව් බර්ඩ්ස්ලා එහෙම සමහර වෙලාවට කොටා ගන්න ගත්තාම තුවාල වෙනකම්ම කොටා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ක්‍රමේ පාවිච්චි කරද්දි පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ සත්තු අපි මේ විදිහට කොලොනි බ්‍රීඩින් වල පාවිච්චි කරලා සත්තු බ්‍රීඩ් වුණාට පස්සේ එක දිගට ටික කාලයක් සත්තු බ්‍රීඩ් වෙන්න ගත්තාම සත්තු ඉන්බ්‍රීඩ් වෙන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ එකම ජෝඩුවේ පැටවු ජෝඩු වෙලා පැටවු හදන්න ගන්නවා. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට අංගවිකල වගේ පැටවු වෙන්න පුළුවන්. සමහර වෙලාවට තටු හැදීම බාල වෙන්න පුළුවන්. ඒ වගේම ඇස්පෙනීම අඩු සත්තු ඉන්න පුළුවන්. ඒ වගේම ඇඟේ ප්‍රතිශක්තිකරණය අඩු පැටවු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගැටලු ආවොත් අපිට එළියට පේන්නේ නැහැ. ඉතින් ඒක අපිට හොයාගන්න ටිකක් අමාරුයි. මොකද ඒ සත්තු එකපාරට මැරෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා මේ ගැටලුව ප්‍රධානවම අපිට මේ ක්‍රමයේදී බලා ගන්න පුළුවන්. මොකද පැටවු ලොකු වුණාට පස්සේ අපිට මහ සත්තුන්ගෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. ඉතින් ටික කාලයක් ගියපුවාම අපිට ඒකේ ජෝඩු වල පැටවු වෙන වෙනම අඳුර ගන්න බැරි තත්ත්වයක් එනවා. ඉතින් ඒක සාමාන්‍යයි. ඉතින් ඒක නිසා අපිට ඒ දේ මග අර ගන්න නම් අලුතෙන් එන පැටවු සාමාන්‍ය තනියෙන් කන වයස වෙනකොට වෙනම කේජ් එකකට දාලා අපිට අවශ්‍ය විදිහට ජෝඩු හදාගෙන ඊට පස්සේ අපිට මේන් කේජ් එකට දාලා ඒ ගැටලුව අපිට නැති කරගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා අපිට මේ එන ගැටලු निराකරණය කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කොලොනි බ්‍රීඩින් කියන සිස්ටම් එක අපිට සත්තු ලස්සනට හදනවා නම් කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඉතින් මොකද අපිට තනි කූඩුවක ලස්සනට සත්තු ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා එහෙම නැතුව සත්තු බ්‍රීඩ් කරන එකම
ටාගට් කරගෙන සත්තු හදනවා නම්, ඒ කියන්නේ සත්තු බ්‍රීඩ් කරලා විකුණන්න බලාගෙන සත්තු හදනවා නම් මේ ක්‍රමයේ එච්චරම සාර්ථක ක්‍රමයක් විදිහට මම නම් දකින්නේ නැහැ. මොකද අපිට එහෙම වුණාම සත්තු දී ගන්න වුණත් අපිට සත්තු වෙන් කර ගන්න බෑ. වෙන් කරලා අඳුර ගන්න බෑ. සමහර වෙලාවට පැටව ඉන්න පුළුවන්. සමහර ජෝඩු වල පැටව නැති වෙන්න පුළුවන්. එතකොට අපිට ඒ ජෝඩු අඳුර ගන්න බැරි වෙනවා. මේ වගේ ගැටලු ගොඩක් එනවා අපි බ්‍රීඩින්ග්ම ටාගට් කරගෙන සත්තු විකුණන්න බලාගෙන වගේ සත්තු හදනවා නම්. ඉතින් ඒක නිසා ඔයාලා මොන ක්‍රමයකටද සත්තු හදන්නේ කියන එක ඔයාලගේ තියෙන ටාගට් එක අනුව තමයි ඔයාලා තෝරගන්න ඕනේ. ඉතින් කොලොනි බ්‍රීඩින්ග් ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට අවශ්‍ය සම්පූර්ණම විස්තර මම කතා කරා කියලා හිතනවා. ඉතින් වීඩියෝ එකේ හොඳ නරක පල්ලෙහෙන් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම TikTok Facebook නැත්නම් ඔයාලා මගේ page එක follow කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට මොන හරි විස්තරයක් දැනගන්න අවශ්‍ය වුණොත් මගේ contact number එක පල්ලෙහා description එකේ දාලා තියන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.